බලන්නකො මේකේ ලස්සන. හරිම ලස්සනයි. පාට, පෙනුම, ක්වොලිටි එක, ෆ්‍රෙෂ් එක, රස මේ හැමදේම පිරිච්ච අපේ රටේ හැදෙන ලංකා කජු ග්‍රෑම් 500 පැක්ස් 4ක් තමයි ඔන්න මෙතන තියෙන්නේ. මේ ෆ්‍රෙෂ් එකෙන් මේ ක්වොලිටි එකෙන් ඔයාලට මම හිතන්නේ නැහැ මේ ලංකාව ඇතුලේ වෙන නම ගියපු බ්‍රෑන්ඩ් එකකින්වත් ඔයාලට කැෂියු ගන්න තියෙනමයි කියලා. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් මට මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ගැරන්ට් කරනවා කිසිම සුපර් මාකට් එකක ඔයාලට මේ ක්වොලිටි එකෙන් කජු ගන්න නැහැ. අනිත් සුවිශේෂීම දේ තමයි අපි මේ හැම ඕඩර් එකක්ම හදන්නේ ඔයාලා වෙනුවෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ ඕඩර් එක වෙනුවෙන් තමයි අපි මේ කජු හදන්නේ. නැත්නම් කලින් අපි වැඩියෙන් හදලා ස්ටොක් කරගෙන තියාගෙන ඔයාලා ඕඩර් එක දැම්මට පස්සේ ඔයාලට එවනවා නෙමෙයි. ඔයාලා ඕඩර් එක කන්ෆර්ම් කරාට පස්සේ තමයි ඔයාලගේ ඕඩර් එක අපි හදන්නේ. ඔයාලගේ ඕඩර් එක හැදෙන්නේ ඔයාලගේ ඕඩර් එක කන්ෆර්ම් උනායින් පස්සේ. ඉතින් ඔයාලා වෙනුවෙන්මයි අපි ඔයාලගේ ඕඩර් එක රෙඩි කරන්නේ. ඉතින් ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. අපි කජු ග්‍රේඩ් කරන්නේ නැහැ. ලොකු කජු අයින් කරලා පොඩි කජු වෙන් කරලා පොඩි කජු මේ ගානට ලොකු කජු මේ ගානට එහෙම කියලානේ මේ කජු මිටියක් තැලෙන විදිහට තමයි මේ හැම කජු වර්ගයක්ම අපි හදලා දෙන්නේ. අපි ග්‍රේඩ් කිරිල්ලක් කරන්නේ නැහැ. අපේ කජු හැමදාමත් සුපර් ග්‍රේඩ් තමයි. ඒක ගත්ත කට්ටිය දන්නවා කොහොමද අපේ කැෂියුස් වල ක්වොලිටි එක කියලා. මොකද සුවහසක් අපිට හම්බ වෙලා තියෙන ෆීඩ්බැක්ස් වලින් ඒක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මම ඒවා ගොඩාරියක් මට පුළුවන් විදියට ඔයගොල්ලොත් එක්කත් ෂෙයා කරගන්න. මම සෝෂල් මීඩියා වල තව ෂෙයා නොකරපු කමෙන්ට්ස් උත් ගොඩාරියක් තියෙනවා. ඉතින් පුළුවන් වෙලාවට ඒ හැමදේම ෂෙයා කරගන්නවා. මොකද අලුතෙන් අපිත් එක්ක එකතු වෙන කෙනෙක්, අපි ගැන නොදන්න කෙනෙක්, අපේ කජු වල රස ගැන දන්නේ නැති කෙනෙක්, තාම රස විඳලා නැති කෙනෙක්ට ලොකු උදව්වක් වෙනවා ඒක. ඒගොල්ලන්ගේ රස බලපු කට්ටියගේ ෆීඩ්බැක්. ඉතින් මේ ඕඩර් එක ප්ලේස් කරේ මේකත් අර ට්වින්ස් ඕඩර්ස් වගේ තමයි අපි නිරන්තරයෙන්ම මේ වගේ ඕඩර්ස් කරනවානේ. ග්‍රෑම් 500 පැක්ස් දෙක ගානේ. ඒ කියන්නේ කිලෝ එක ගානේ තැන් දෙකකට යවන්න තමයි මේ ඕඩර් එකත් අපිට කියලා කන්ෆර්ම් කරගත්තේ. ඉතින් අයිතිකාරයෝ දෙන්නගේ නම් දෙක දකින්න ඇති. බයි බයි.